හලෝ කොහොමද ඉතින් ඔයාලට? ඉතින් ඔයාලට කිව්වා වගේම මේ සතියේත් ඔන්න වීඩියෝ එකක් ගෙනාවා. ඔයාලා අපිත් එක්ක අදම නම් එකතු වෙන්නේ. ඉතින් රොෂාන් කේෂි ෆැමිලි එකේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් subscribe බටන් එකේ all option එක දෙන්න. ඒ වගේම වීඩියෝ එකට like එකකුත් දාන්න. ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකකුත් ලියාගෙන යන්න. ඉතින් මේ සතිය අපිට ගොඩක් අමාරුවෙන් තමයි ගෙවුනේ. මොකද අසනීප වුණ නිසා හැමෝටම මේ බබාගෙන් චූටි මැනිකගෙන් බෝ වුණා අපි හැමෝටම. ඉතින් ගොඩක් අමාරුවෙන් මේ සතිය ගෙවුනේ. අසනීප සතියක් කොහොම හරි අපි කට්ටියටම දැන් හොඳයි. අපි හොඳ වුණාට පස්සේ 22 වෙනිදා ඉරිදා දවසක්. ඉතින් අපි හිතුවා අපි සාමාන්‍යයෙන් බුරියානි කන්න ආසයි හිතුනහම ඉන්දියන් රෙස්ටොරන්ට් එකක් තියෙනවා. ඒකට තමයි යන්නේ. ඒකට අම්මයි තාත්තවත් එක්ක යන්න. ඉතින් මේ අපි යන ගමන් හස්බන්ඩ්ගේ කාර් එකේ යන්නේ. කෑම ගොඩාක් රසට තිබ්බා. ඉතින් අපි ගත්තේ බුරියානි පරාටයි. ඒකේ බුරියානි රහයි. අනිත් ෂොප් වලට වඩා සාමාන්‍යයෙන් ඉන්දියන් රෙස්ටොරන්ට් වල අපි හැමතැනින්ම කන්නේ නැහැ. පිරිසිදු වෙන්නත් ඕනනේ. ඒක නිසා අපි ගොඩක්ම මේ ඉන්දියන් කඩෙන් තමයි බුරියානි එහෙම කන්නේ. බලන්න බෝතලේ පෙන්නන්න අපිට. පෙරේ දාගෙනමයි දැන් ඉන්නේ. දැන්වත් ඔකේ වතුර බොන්නේ. ඔන්න මේ ඊළඟ දවසේ මම හොස්පිටල් ගියා බබාව බලන්න. එයා හොඳින් නිරෝගීව වැඩෙනවා කියලා ડોක්ටර් කිව්වා. ඉතින් එයාව බලලා ඉදි මං චූටි මණිකට තෑග්ගක් ගෙනාවා. මොකද චූටි මණිකට දැන් අවුරුද්දයි මාස 5 පිරීලා අවුරුද්දයි මාස 6 නිසා මේ බයිසිකල් එක තියෙන අවුරුද්දයි මාස 5න් පදින්න පුළුවන් කියලා. ඉතින් යාව ටික ටික මේකට හුරු කරවන්න ඕන නිසා බයිසිකල් පදින්න එයාව එළියට එකා යන්න පුළුවන් මට මේකේ. ඒක නිසා බයිසිකලයක් අරන් දෙන්න හිතුවා. මං එද්දිම තමයි යාට මේ බයිසිකලය අරන් ආවේ. සීමඩ හදිසි. පැත්තෙම ගියේ දැන් මේකට ගොඩ
මොකද ඇති බටන් එක. තනි විදිහට පදින්නත් පුළුවන් ඔහොම. අර නිකන් කකුල ගහලා පැඩල් එක නැතුව පදින එකත් පුළුවන්. මේ රෝද දෙක ඈත් කරලා පදින්නත් පුළුවන්. එයා ගොඩක් ආසයි රතු පාටට. ඉතින් බයිසිකලේ නම් තාම එයාට පදින්න බෑ වුණාට එයා අත ගහලා බලනවා, කෑලි අල්ලලා බලනවා. හිටපු ගමන් තියාගෙන යන්න කියනවා. මේකේ බෙල්ට් එකකුත් එන නිසා තාම එයාට හුරු නැති නිසා ඒක ගොඩක් ඉවර වෙන්නේ නැද්ද බෙල්ට් මට එකකින් අල්ලගෙන වගේ තියෙන නිසා වැටෙන්නේ කරන්නේ නැහැ. ඒ වුණාට හයියෙන් යන්න බෑ තාම. හරි. ඒක එක එක විදිහට හැරෙන්නේ. එයා ගොඩක් මේ වුණාට කැමති උනේ එයාට ගෙනත් දුන්න චූටි වතුර බෝතලයට. ඒක අපිට අල්ලන් යන්න. ඉතින් මේ දවස්වල අසනීප වුණ නිසා එයා වතුර බොන්නත් හොර නිසා දගන්න යන්නේ. අපි ශ්‍රී ලංකාවේ යන්න තැන හැම ජපන් බබාලා ඔය එක එක ලස්සන බෝතල් වලින් වතුර බොද්දි මෙයා ඒ බෝතල් වලට කැමතියි කියලා මට තේරුණා. ආසයි. ශ්‍රී ලංකාවට ගියාම දැක්කම ආරංචුවක් එනවා. ඒක නිසා මම බෝතලයකුත් ගත්තා යාට. ඒකෙන් කරන්නේ. දිහා බලනවා නේ. දොර වහන්නේ. දොර වහලානේ. අක්කේ දොර අරින්න. දොර අරින්න. සීයා දැන් හවසට එක්කන් යන්න ඕන පාරේ. ඒ කකුල එකටම බොත්තම් ටික දාලා කකුල වදින්නේ. සම්බයයි. අල්ලගන්න. ඔන්න ඊළඟ දවසේ අම්මා කෑම හදනවා. එයා හදන්නේ බීට්‍රූට් තෙල් දාලා අල දාලා බලමාළු මිරිසට. ඉතින් බලන් ඉන්නකෝ එයා කොහොමද හදන්නේ කියලා.
මම මේ අතරමැද්දෙන් ඇවිල්ලා පොඩි බඩගින්නට ගෙනාව මඤ්ඤොක්කා බයිට් කනවා. ඒකට මේ මිරිස් දාලා තිබ්බ නැති මඤ්ඤොක්කා බයිට් එකක්. ඉතින් මම ගොඩක් ආස සැරට කන්න. ඒක නිසා මිරිස් කුඩු ටිකක් දාගත්තා. කට්ටියටත් දුන්නා. එදා හදලා තිබ්බ මාළු මිරිසටයි බීට්‍රූට් තෙල් දාලා අල දාලා එකයි පපඩම් ඒ කෑම ටික රසට තිබ්බා. එකක් නා හරියට දාගන්න. එකක් අනිත් පැත්තට දාගන්න. පාපු. මේ චූටි මැණිකයි සීයයි සෙල්ලම් කරනවා හවස් වරුවේ. ඉතින් එයා දැන් ගොඩක් වෙලාට බලන් ඉන්නවා සෙල්ලම් කරන්න පුරුදු වෙලා නිසා සීයත් එක්ක ආච්චිත් ගියාම එයාලත් එක්ක hina වී කෑ ගහ සෙල්ලම් කරනවා. මම ඒ වෙලාවට මගේ තියෙන වැඩක් ඉක්මනට කරගන්නවා. ඉතින් ඔහොම තමයි අපේ සතිය ගෙවුනේ. ඉතින් ලෙඩ වුණු සතියක් නිසා මේ සතිය ගොඩාක් අමාරුවෙන් තමයි ගෙවුනේ. ඔයාලට කලින් වීඩියෝ එක දැම්මෙත් මං ලෙඩ වෙලා ඉද්දිම ඒ අතරමැද තමයි එවුනාට වීඩියෝ එක දාන්න නැතුව ඉන්න බැරි නිසා ඉක්මනට එඩිට් කරලා ඔයාලට වීඩියෝ එක ගෙනාවා. ඉතින් ඒක ගොඩක් අය බලලා තිබ්බා. දැන් දුවන ඉතින් ලබන සතියේත් අපි මේ වගේම ලස්සන වීඩියෝ එකක් ඔයාලට දෙන්න. එහෙනම් මං ගිහින් එන්න සතුටින් පරිස්සමින් ඉන්න.